පවුල් වහන්සේ ගැඹුරු ආත්මීය ප්‍රශ්නයක් ඉදිරිපත් කරයි. එසේනම් ඔබ ක්‍රිස්තු සමග නැගී සිටිනම්. අර්ථය වන්නේ ඔබ පව්වට මියගොස් බප්තිස්මය හරහා ඔහු සමග නැගී සිටිනම් ක්‍රිස්තු නැවත උත්ථානය වූ පරිදි ඔබ ක්‍රිස්තු දෙවියන් වහන්සේගේ දකුණු අතේ ඉන්න ස්ථානයේ ඉහළ ඇති දේවල් සොයන්න යුතුය. දිනපතා භාවනා. ඔබ ක්‍රිස්තු සමග නැගී සිටිනම් ක්‍රිස්තු දෙවියන් වහන්සේගේ දකුණු අතේ ඉන්න ස්ථානයේ ඉහළ ඇති දේවල් සොයන්න. කොලොසියා 3:1. පවුල් වහන්සේ ගැඹුරු ආත්මීය ප්‍රශ්නයක් ඉදිරිපත් කරයි. එසේනම් ඔබ ක්‍රිස්තු සමග නැගී සිටිනම් මේ සැකයක් ඇති ප්‍රශ්නයක් නොව අපගේ විශ්වාසීය සත්‍යතාවය පරීක්ෂා කරන ප්‍රශ්නයක් වේ. අර්ථය වන්නේ ඔබ පව්වට මිය ගොස් බප්තිස්මය හරහා ඔහු සමග නැගී සිටිනම් ක්‍රිස්තු නැවත උත්ථානය වූ පරිදි ඔබ ක්‍රිස්තු දෙවියන් වහන්සේගේ දකුණු අතේ ඉන්න ස්ථානයේ ඉහළ ඇති දේවල් සොයන්න යුතුය. එබැවින් අපි ඔහු සමග මරණයට බප්තිස්මයට ලබා පතුලේයයි. එසේම ප්‍රියාණන්ගේ මහාත්මයෙන් ක්‍රිස්තු මලවුන් අතරින් නැගී සිටි පරිදි අපිත් නව ජීවිතයකින් යා යුතුය. අපි ඔහුගේ මරණයේ සමානත්වයෙන් එක්ව සිටිනම් ඔහුගේ නැවත උත්ථානයේ සමානත්වයෙන්ද එක්ව සිටින්නෙමු. රෝමයෝ 6:3-5. මෙය අපගේ සිතිවිලි රටාව සහ ජීවිතයේ ආශාව විය යුතුය. ආරක්ෂා වූ අපි තනිව ජීවත් නොයමු. අපගේ ආත්මික ජීවිතයේ ක්‍රිස්තු සමග ගැඹුරු ලෙස බැඳී ඇත. අපි ඉහළ දේවල් ගැන කතා කරන විට එය අපි මියගිය පසු ස්වර්ගයට යාම පමණක් අදහස් නොකරයි. අපි දැන් මේ පොළොවේම ජීවත් වෙයි. නමුත් ස්වර්ගයේ හදවත අපේ හදවත තුල තිබිය යුතුය. ඉහළ දේවල් සොයනවා කියන්නේ ක්‍රිස්තුගේ ස්වභාවය අපේ ජීවිතයට ගෙන ඒමයි. පවුලුස් මේ කතාව මේ අධ්‍යයනය තුළ තවදුරටත් පැහැදිලි කරයි. ඉහළ දේවල් සොයනවා කියන්නේ ක්‍රිස්තුගේ ස්වභාවය අපේ ජීවිතයට ගෙන ඒමයි. ඒ නිසා දෙවියන්ගේ තේරු ශුද්ධ හා ප්‍රිය වූ ඔබලා කරුණාව, කරුණාවන්ත බව, මනසෙහි නිහතමානී බව, මෘදු බව, දිගු සෙහෙසි බව ඇඳගන්න. එකිනෙකා ඉවසන්න, එකිනෙකා සමා වෙන්න. කෙනෙකුට විරෝධයක් තිබුණොත් even as Christ forgave you, so also do ye. මේ සියල්ලට වඩා පූර්ණත්වයේ බැඳීම වන ආදරය ඇඳගන්න. කොලොසියා 3:12-30-4. ඊට අමතරව පවුලොස් උඩින් ඇති දේවල් ගැන කතා කරන විට ඔහු විශේෂයෙන්ම සඳහන් කරන්නේ ක්‍රිස්තුස් දෙවියන්ගේ දකුණු අතේ ඉඳගෙන සිටින ස්ථානයයි. දෙවියන්ගේ දකුණු අතේ අනුව අධිකාරිය සහ ජයග්‍රහණය නිරූපණය කරන ස්ථානයක්. අද ක්‍රිස්තුස් එම ස්ථානයෙන් අප වෙනුවෙන් පියා සමග මැදිහත් වෙමින් සිටී. මගේ පුංචි දරුවනි, ඔබලා පවුන කරන්න කියලා මම මේ දේවල් ලියනවා. කෙනෙක් පව් කරන්නේ නම් අපට පියා සමග නියෝජිතයෙක් තියෙනවා. ඒ තමයි යේසුස් ක්‍රිස්තුස් ධර්මිෂ්ඨයා. ඔහු අපේ පව්වලට පමණක් නොව ලෝකයේ සියලුම පව්වලටත් ප්‍රායශ්චිත්තයයි. 1 යොහන් 2:1-2. එම දකුණු අතෙන් තමයි අපට උදව් වෙන්නේ. එහෙමයි කියලා තමයි සංගීතකයා කියන්නේ. මම මගේ ඇස් කඳුවලට උස් කරමි. එයින් මට උදව් වෙන්නේ කොහෙන්ද? මගේ උදව් වෙන්නේ ස්වර්ගයත් පෘථිවියත් නිර්මාණය කළ ස්වාමීන් වහන්සේගෙන්ය. සංගීත 121:2. අපේ පුරවැසිභාවය ස්වර්ගයේ තියෙනවා. එයින් තමයි අපි ගැලවීම කරවන ස්වාමීන් වහන්සේ යේසුස් ක්‍රිස්තුස්ව බලාපොරොත්තු වෙනවා. පිලිප්පියන් 3:20. ස්වාමීන් වහන්සේ යේසුස් ක්‍රිස්තුස්ගේ කරුණාවත් දෙවියන් වහන්සේගේ ආදරයත් ශුද්ධාත්මයාගේ සංගමයත් ඔබ සැම සමග සිටින්නයි. ආමෙන්.